සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අස්සසුම සම්බන්ධයෙන් අලුත් තොරතුරකට තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැති අපේ නාලිකාවෙන් අරගෙන එන්නේ මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු. ඉතින් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයා පළවෙනි වතාවට අපේ නාලිකාවේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙම සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා හිටියොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ ආස්වසුම නවතම තොරතුරු එසනින් බලාගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝකට පල්ලෙහා වෙන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගට මේක තුලා ඉන්න. ඉතින් ඊට පස්සෙන් පල්ලෙහා දිස් වෙන ඕල් බෙල් අයිකන් එකත් ටච් කරලා එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ ආස්වසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම ඒවට වීඩියෝස් බලලා අරගෙන එනවා. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න යන්නේ පෙබරවාරි මාසයේ ආස්වසුම මුදල් හෙට අනිද්දාම වැටෙයිද? ඉතින් කවදාද වැටෙන්නේ කියන එක පිළිබඳව තමයි. ඉතින් ඔයාලා දන්නවා ඇති ජනවාරි මාසයේ මුදල් නම් පරක් වුණා. ඉතින් ඒකට හේතුව උනේ 2026 වර්ෂයේ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයෙන් පළවෙනි අධීරයේ කට්ටියට තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න දින දීලා තිබුණා. ඉතින් ඒ දින කල් යනවත් එක්කම මෙන්න මේ මුදල් වැටෙන දිනයත් කල් ගියා. ඉතින් කොහොම හරි ගොඩක් දිනකගේ අස්සසුම කපලක් තිබුණා. ඉතින් ඔයාලා දන්නවා ඉතින් මම තොරතුරු එදා ඉඳන්ම තොරතුරු අරගෙන ආවා. ඉතින් ඔයාලට පුළුවන් ඉදිරියටත් මේ වගේ තොරතුරු බලන්න අස්සසුම අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්ම. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා ගැටලුත් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම පෙබරවාරි මාසයේ මුදල් 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර සිස්ටම් ගත වීමට සූදානම් කරලා තිනවා කියලා තමයි අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම තව දවස් 3කින් 4කින් ඔයාලගේ සිස්ටම් එකත් අප්ඩේට් වෙයි. ඉතින් සිස්ටම් එක අප්ඩේට් වෙච්ච ගමන් අපි වීඩියෝ එකක් අරගෙන එනවා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඉතින් ඒ වගේම සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන දිනයවත් ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලොන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.